හැංගිලා ඉන්නම ඕනි ජයකොටි. CCTV ම කීයක් චෙක් කරාද සර්? හැබැයි ඇල්බර්ට් සර් ආරංචි විදියට මේ කොස්කොඩ වත්තේ තියෙන ගෙවල් 3යි. ඒ තුනත් එකම මිනිස්සෙක්ට අයිති ගෙවල් 3ක්. දැන් රෙන්ට් එකට දීලාලු තියෙන්නේ. රටේ නම ගිය අපරාධකාරයෙක් තමයි ටින්කිරි සුදා කියන්නේ. පහුගිය සති කීපෙම ඩිටෙක්ටිව් ඇල්බර්ට් මේ ටින්කිරි සුදාව අල්ලන්න තමන්ගේ මුළු කාලයම වැය කළේ ඔහු අත්‍යවශ්‍ය ලැයිස්තුවේ ඉහළින්ම සිටි ප්‍රමුඛ පෙළේ අපරාධකරුවෙක් නිසා. රාගම කොස්ගොඩ ප්‍රදේශයේ ටින්කිරි සුදා සැඟවී සිටින බවට තහවුරු කරගත් ආරංචියක් නිසා තමයි ඩිටෙක්ටිව් ඇල්බර්ට් තම කණ්ඩායමත් එක්ක උදෙන්ම මේ මෙහෙයුමට ආවේ. ඇල්බර්ට් සර් අපේ ගෙවල් 3ම චෙක් කරා සර් ටීම් එක. ඒත් අර මිනිහා ගැන කිසිම හොඩුවාවක් නැහැ නේ සර්. ඒක වෙන්න බෑනේ ජයකොඩි. හරි. අපි මේ ගෙවල් 3 නැවතිලා ඉන්න අයත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමුකෝ ජයකොඩි. සර්ලා මේ මොනවට කී සර්ච් කරනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ආ තනියමද මේ ගෙදර ඉන්නේ? ඔව් මම මේක රෙන්ට් එකට අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා. මම ක්‍රිකට් කෙනෙක් සර්. දැන් නම් මේ ප්‍රැක්ටිස් කරන්න යන්න කියලා හැදුවේ. සර් මම චරිත්. මිස්ටර් චරිත් එතකොට මේ ගේ රෙන්ට් එකට මොකද මෙහෙ කරන්නේ?